හරි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ virtual local area network. ඒ කියන්නේ VLAN ගැන. එතකොට VLAN කියන්නේ OSI model එකේ layer 2. ඒ කියන්නේ data link layer එකේ feature එකක්. අපි මේකට එන්න කලින් layer 3 වල තියෙන IP routing වගේ දේවල් ගැන කතා කළේ. ඒවත් දැනගෙන හිටියම මේක තේරුම් ගන්න ලේසි වෙන හන්දා. එතකොට VLAN වල කතන්දරේ මෙහෙමයි. අපි හිතමු අපි අලුතෙන් IT class එකක් පටන් ගන්න යනවා කියලා. අපිට කියනවා මේකේ instructorsලා 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාට වෙනම network එකක් ඕනේ. student lab එකේ computers 8ක් තියෙනවා. ඒ යටට වෙනම network එකක් ඕනේ කියලා. ඒ වගේම අපිට කියනවා මේ network දෙක physically separate වෙන්නත් ඕනේ කියලා. අපි දැන් instructor network එකට මේ වගේ 4 port switch එකක් ගන්නවා. student network එකට 8 port switch එකක් ගන්නවා. ආයිටික දවසකින් අපිට කියනවා තව ස්ටුඩන්ට් කම්පියුටර්ස් දෙකක් ඇඩ් වෙනවා. ඊට අමතරව මේකට ෆින්ගර්ප්‍රින්ට් මැෂින් දෙකක් හයි කරන්න තව නෙට්වර්ක් එකක් ඕනයි කියලා. දැන් අපිට පේනවා මේ එක එක සැරේට ෆිසිකල් ස්විච් ගන්න එක මේ වගේ වෙනස් වෙන නෙට්වර්ක් රික්වයර්මන්ට්ස් තියෙන තැනකට සෙට් වෙන්නේ නැහැ කියලා. අපිට මොකක් හරි විදිහක් තිබ්බනම් මේ වගේ තනි ස්විච් එකක් අරන් අපිට ඕන විදිහට පොඩි ස්විච් වලට බෙදා ගන්න. අන්න එහෙනම් අපිට මේ වැඩේ සෑහෙන ලේසි වෙනවා. මෙන්න මේ දේ කරන්න තමයි අපි VLAN පාවිච්චි කරන්නේ. VLAN වලදී අපිට මේ වගේ තනි ෆිසිකල් ස්විච් එකක් අරන් අපිට මේක වෙනම පොඩි ස්විච් වලට ලොජිකලි බෙදා ගන්න පුළුවන්. එතකොට මේ වගේ VLAN කඩන්න නම් මේ ස්විච් එක VLAN සපෝට් කරන ස්විච් එකක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ටිකක් මිල වැඩි ස්මාර්ට් හරි fully managed ස්විච් වල හරි තමයි මේ පහසුකම අපිට හම්බ වෙන්නේ. දැන් කාට හරි හිතෙන්න පුළුවන් අපිට මේකට VLAN පාවිච්චි කරන්නේ නැතුව තනි ස්විච් එකේම වෙනම IP network කීපයක් පාවිච්චි කරන්න බැරිද කියලා. අපි දැන් මේ setup එක ගත්තොත් මේකේ 192.168.10.0/24 network එකේ IP තියෙන computers දෙකක් තියෙනවා. 192.168.20.0/24 network එකේ IP තියෙන computers දෙකක් තියෙනවා. මුලින්ම මම 10.1 computer එකකින් ඉඳන් 10.2 computer එකට ping කරනවා. අපිට ping command එකට reply එනවා. ඊළඟට මම 20.1 කම්පියුටර් එකකින් ඉඳන් 20.2 කම්පියුටර් එකට ping කරනවා. ඒකටත් reply එනවා. එතකොට අපිට ප්‍රැක්ටිකලි පේනවා තනි ස්විච් එකක IP network කීපයක device වලට තමන්ගේ network එකේ device අතර communicate කරන්න පුළුවන් කියලා. දැන් මම බලනවා 10.1 කම්පියුටර් එකකින් ඉඳන් 20.2 කම්පියුටර් එකට ping කරන්න පුළුවන්ද කියලා. මේකේදී ping command එක fail වෙනවා. ඒ වගේ මම බලනවා 20.2 කම්පියුටර් එකකින් ඉඳන් 10.2 කම්පියුටර් එකට ping කරන්න පුළුවන්ද කියලා. අපිට පේනවා ඒකෙදිත් ping command එක fail වෙනවා. ඒ කියන්නේ එකම network switch එකේ හිටියත් network දෙක වෙනස් නම් ඒ device වලට communicate කරන්න බෑ. මේ අපි දැක්කේ VLAN කඩලවත් මුකුත් නැතුව නිකම්ම ස්විච් එක වැඩ කරන විදිහ. එතකොට දැනුත් තනි ස්විච් එකේ multiple IP network වැඩ කරනවා නම් ඒව අතර communication කරන්නත් බැරි නම් ඇයි අපි මේ වැඩිපුර වියදම් කරලා VLAN support කරන switch ගන්නෙ? දැන් බලන්න මම මේ setup එකේ 10.1 computer එකේ ඉඳන් ARP broadcast එකක් trigger කරනවා. අපිට පේනවා මේ ARP broadcast එක 20.0/24 network එකේ තියෙන computers වලටත් capture වෙනවා. ඒ කියන්නේ අපි කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්ත විදිහට අපි මේ තාම ඉන්නේ තනි broadcast domain එකක. IP network දෙකක් වුණාට අපි තාම ඉන්නේ තනි broadcast domain එකක. අනිත් scene එක තමයි අපි හිතමු මේ 10.0 කියන්නේ අපේ instructor network එක 20.0 කියන්නේ student network එක කියලා. මේ student කෙනෙක්ට පුළුවන් shape එකේ instructor network එකේ දැන්ට පාවිච්චි කරන්නේ නැති IP එකක් තමන්ගේ computer එකට දාගෙන කෙලින්ම instructor network එක access කරන්න. උදාහරණයක් විදිහට මම මේ computer එකේ IP එක 20.10 වල ඉඳන් 10.30 වලට මාරු කළොත් මේ විදිහට මට 10.1 computer එකට ping කරන්න පුළුවන්. ඒ කියන්නේ මට 10.0/24 network එකටම access හම්බ වෙනවා. මේක හන්දා අපි ප්‍රොඩක්ෂන් නෙට්වර්ක් එකක VLAN කඩන්න නැතුව IP නෙට්වර්ක් කීපයක් තනි ස්විච් එකක දුවන්නේ නැහැ. දැන් අපි බලමු මේ ස්විච් එකක VLAN කොහොමද සෙටප් වෙලා තියෙන්නේ කියලා. මේ Cisco switch එක factory reset කරලා නම විතරයි මාරු කරලා තියෙන්නේ. එතකොට මට show VLAN brief කියන command එක පාවිච්චි කරලා දැන් තියෙන VLAN setup එක බලන්න පුළුවන්. මේකේ බලන්න මේ switch එකේ තියෙන port ඔක්කොම මේ VLAN 1 කියන VLAN එකට තමයි default add වෙලා ඉන්නේ. ඒක සාධාරණයි. මොකද එහෙම නැත්නම් මේ port ටිකට එකිනෙක අතර communicate කරන්න බැරුව යනවා. සාමාන්‍යයෙන් මේ default VLAN එක delete කරන්නත් බෑ. ඒක rename කරන්නත් බෑ. සාමාන්‍යයෙන් අපි VLAN හදනකොට කරන්නේ VLAN එක හදනවා. ඒකට නමක් දෙනවා. ඊට පස්සේ
පස්සේ පෝට් එකක් හරි කීපයක් හරි ඒ VLAN එකට assign කරනවා. මේක කරන්න පාවිච්චි කරන commands vendor ගෙන් vendor ට වෙනස් වෙනවා. ඒතකොට මේ commands ටික පාවිච්චි කරලා මට මේ Cisco switch එකේ VLAN configure කරන්න පුළුවන්. මුලින්ම මම VLAN 10 කියලා VLAN එකක් හදලා ඒක instructors කියලා නම් කරනවා. ඊට පස්සේ VLAN 20 කියන VLAN එක හදලා ඒක students කියලා නම් කරනවා. දැන් මම show VLAN brief command එක run කළාම මට පේනවා මේ VLAN දෙක හැදිලා තියෙනවා. හැබැයි මේ දෙකට මුකුත් ports assign වෙලා නැහැ. ඊළඟට මම instructors VLAN එකට port 1 ඉඳන් 4 වෙනකම් port ටික add කරනවා. students VLAN එකට port 5 ඉඳන් port 12 වෙනකම් port ටික add කරනවා. ආපහු මම show VLAN brief command එක run කළාම මට පේනවා අපි හදපු VLAN දෙක තියෙනවා. ඒකට port assign වෙලා තියෙනවා. දැන් මේ network එක physically තියෙන විදිහ අපි වෙනස් කළේ නැහැ. ඒකේ ඒ විදිහටම තියෙනවා. අපි දැන් බලමු මේ network එක කොහොමද වැඩ කරන්න කියලා. මුලින්ම මම 10.1 එකේ ඉඳන් 10.2 වලට ping කරනවා. මේ දෙන්න ඉන්නේ එකම VLAN එකේ තියෙන ports වල. එතකොට මේ දෙන්න අතරේ ping command එක වැඩ කරනවා. දැන් මම මේ කම්පියුටර් එකට ගිහින් බලනවා මේකේ තියෙන්නේ අපි කලින් වෙනස් කළ 10.30 IP එකමයි. හැබැයි දැන් මට 10.1 වලට ping කරන්න බෑ. මොකද මෙහා දැන් ඉන්නේ වෙන VLAN එකකට අයිති port එකක. අපි කලින් වගේම ආප් බ්‍රෝඩ්කාස්ට් එකකුත් කරලා බලමු. මම දැන් 10.1 වලින් ආප් බ්‍රෝඩ්කාස්ට් එකක් ට්‍රිගර් කරනවා. දැන් බලන්න මේක කැප්චර් වෙන්නේ 10.2 වලට විතරයි. ඒ කියන්නේ VLAN වලින් virtual switch create කරලා broadcast domain එක break කරලා තියෙනවා. එතකොට මේ VLAN එකක ports එක ළඟම තියෙන්න ඕනේ නැහැ. දැන් අපේ switch එක ගත්තොත් port 1 ඉඳන් 4 වෙනකන් instructors VLAN එකේ 5 ඉඳන් 12 වෙනකන් student VLAN එකේ ඊළඟට අපිට port 13 14 ඕන නම් fingerprint device වලට දාන්න පුළුවන්. ඊට පස්සේ ආයිත් port 15යි 16යි students VLAN එකට දාන්න පුළුවන්. මේ වගේ අපිට කැමති විදිහට ports assign කරන්න පුළුවන්. එතකොට මේ VLAN හන්ද අපිට වාසි කීපයක් හම්බ වෙනවා. සමහර ඒවා නම් අපි මේ setup එකේම දැක්කා. එකක් තමයි broadcast domain කීපයක් හදලා broadcast traffic අඩු කරන එක. මේක හන්දා network performance වැඩි වෙනවා. ලොකු network වලදී නම් අපිට මේක සෑහෙන වාසියක් වෙනවා. ඊළඟට network security වැඩි කරන්න උදව් වෙනවා. අපි දැක්ක වෙනස් VLAN වල තියෙන host අතරේ කෙලින්ම communicate කරන්න බෑයි කියලා. මේක හන්දා අපිට network එක segment කරලා ඒ segment අතරේ network access control කරන්න පුළුවන්. ඊළඟට මේකෙන් network management ලේසි වෙනවා. මොකද VLAN කියන්නේ අපි logically හදන setup එකක්. ඒක හන්දා අලුතෙන් VLAN add කරන්න හරි VLAN remove කරන්න හරි වුණොත් අපිට switch configuration එකක් විතරයි මාරු කරන්න තියෙන්නේ. එහෙම නැතුව එක එක switch port අතරේ cable ගලව plug කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම අපිට වියදම අඩු කරගන්නත් පුළුවන්. මොකද අපිට සැරෙන් සැරේ වෙන වෙනම physical switch ගන්නවා වෙනුවට අපිට තනි physical switch එකක් අරන් ඒක segment කරගන්න පුළුවන්. මීට අමතරව scalability, traffic control කරන්න ලේසි වෙන quality of service, network policy වගේ දේවල් apply කරන්න පුළුවන් වෙන එකත් VLAN වල තියෙන එකේ වාසියක්. එතකොට VLAN වල තියෙන අවාසි ගත්තොත් මේකට මේ VLAN support කරන switch ඕන වෙනවා. ඒවා සාමාන්‍යයෙන් ටිකක් මිලෙන් වැඩි. ඒ වගේම VLAN network එකක් configure කරලා maintain කරන්න ඒ ගැන දැනුම තියෙන network administrator කෙනෙක් ඕන වෙනවා. ඒ වගේම මේ VLAN අතර communicate කරන්න අපිට routers වගේ තව network devices ඕන කරනවා. එතකොට මේ විස්තර ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිටියේ. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.